කාමරේ පොඩ්ඩක් වෙනස් කරන්න කියලා බැලුවේ. ඔයගලන්ට පේනවනේ දැන් පොඩ්ඩක් නිකන් අඳුන් කුඳුන් වෙලා දිනවා කාමරේ. දැන් නේද මොකද අවුරුදු ගාණක් තිස්සේ මේ විදිය තමයි මේ ස්ට්‍රක්චර් එක තමයි කාමරේ තිබ්බේ. ඒක පොඩ්ඩක් වෙනස් කරන්න කියලා හදුවා. ඕපි එකක් හදාගත්තා. තාම එළෙන්නේ නැහැ. දැන් 6:00 විතර වෙලා ඇති. මං වැඩි කැමති නැහැ මගේ කාමරේ ලයිට් එක දාලා වීඩියෝ කරන්න. මොකද එකෙන් පොඩි නිකන් අවුල් ලුක් එකක් කරන වීඩියෝ එකට. මං හිතලා බැලුවේ පොඩ්ඩක්. අල්මාරිය මෙතනට දාලා මේක තියෙන්නේ. මේක මෙතනට දාන්න. අනිත් එක හොඳයි කියලා මං හිතනවා. ඇසි ආවිස් පොස්. ටෙස්ට් කරන ගමන් ඉන්නේ. මේ කෑන්ස් වලින් මෙන්න එහෙම වැඩක් කරා. මෙතන 4ක් තියෙනවා. මේකෙත් 4ක් තියෙනවා. අපි බලමු මේ 4 වන් ෂොට් එකෙන් පුළුවන් වෙයි කියලා. රූම් එක අස් කරලා ඉවරයි. දැන් මෙහෙමයි. තව ටිකක් තියෙනවා. තව මේක පොඩි කේබල් මැනේජ්මන්ට් ටිකක් තියෙනවා. ලයිටිං වැඩ ටිකක් තියෙනවා. තව පොඩි වැඩ ටිකක් තියෙනවා. ඉතින් මම මේක ඉස්සරහ තිබ්බ මෙතනනේ. ඒක මෙතනට දැම්මා. ඊට පස්සේ මෙතනට දාලා ඒ ටික අස් කරා. මෙතන වයිබෝඩ්ස් තුනක් දැම්මා. මේ ටික දැම්මා. මේ ටික හැදුවා. ඊට පස්සේ මෙතනට මම කලින් කිව්ව මොනවද? මම කලින් කිව්ව මෙව තුන දැම්මා. මෙව්වා. අංජුන් කුංජුන් ටිකක් තියෙනවා. ඊට පස්සේ මෙතන අල්මාරිය තියෙනවා. මෙතන ගිටාර එක තියෙනවා. ඊට පස්සේ ඔහොම ටිකක් තියෙනවා. යන්නේ බෙගිය යන්න කුරන. ඔය නෑ වීඩියෝ කනවනේ. ඔව් ඒක තමයි ඉතින් අලුත් රූම් අප්ඩේට් එක. ඒක හොඳට ආවේ. ඒක උඩ අනිත් කැලේ යන්නේ. ක්ලිප්ස් එක. හයි. thumbnail එකද? ඔව් මේ thumbnail එක පොඩ්ඩක් එඩිට් කරගන්න. ඒක ටිකක් ඩාර්ක් වගේ නේද? ඔව් පොඩ්ඩක් ඩාර්ක් ගතියක් කියන්නේ මේ දැන්. අපි අනිත් හැම thumbnail එකක්ම දෙන්න නිකන් පොඩ්ඩක්
බ්‍රයිට් වගේ පැත්තට එන්නනේ. මේක පොඩ්ඩක් මේ ඩාර්ක් විදියට දැම්ම බලමු මොකක් කොහමද අපි ඔඩියන්ස් එක වාර ගන්න ඉන්නේ. අවුලක් නැහැ. මේකේ සාමාන්‍යයෙන් විනාඩි වැඩි නැහැ විනාඩි 7-8ක් වෙන්න මම අර ඩීටේල්ස් එක වාට එවුවනේ. ඒ විදිහට ක්ලිප්ස් එක හදලා දුන්නොත් හරි. එතකොට බ්‍රෝ සාමාන්‍යයෙන් මේක අවුට් වෙන්න ඕන කී වගේ වෙලාවද? සාමාන්‍යයෙන් 6-7 වෙනකොට 6-7 වෙනකොට නේ. ඔව්. සාමාන්‍යයෙන් 6-7 වෙනකොට ඉස්කල් තියාගන්න නැති. ඒ කියන්නේ 6-7 වෙනකොට පබ්ලිෂ් කරගන්න බල තියාගන්නකො. I'll do my best bro. Matya. Som frame එකකින් එහාට යන්න. ඒ දොර අරගෙන ආවේ bro. දැන් බලන්නකො සෝමේ ආයෙ ෂූට් එක කරන්න බෑ. ඇයි ආවේ? නෑ අර දොර ගාවක අපි බිසි පොඩි වැඩකින් තාට ගෙන්න. මම යන්න එන්න. බානකට ඊට මත. බොයිස් මරු and nice. එකක් දාන්න. nearly done. nearly මරු. boys thank you. සෝමේ ඇක්ටින් මරුවේ. අනේ බොහොම ස්තුතියි මහත්තයා. මොකෝ කියන්නේ? See you in the next video. Becky bye again. Bye again bye. Go bye again. Bye. Bye. Shh.